අයින් වෙන හිතෙන්නෙත් නෑ. හිතෙන්නෙත් නෑ මේකට උත්තර ඒ දෙන්න වුණාට වගේ. මං අයින් වෙනවා. මේ අවුරුදු සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා 25% දක්වා ඉතිරියක් කීල්ස් වෙතින්ම පමණයි. දැන් මෙතන කීස් ටිකක් නෑ නෑ. කීස් නෑ ඔය වහලා තියෙන keys. ඒකනේ keys මෙතන වහලා පොඩි තියෙන්නේ, වහලා. පොඩි කවරයකුත් දාලා ටච් කරයි කියලා. හරි වහලා වැඩේ උනේ තියෙන්නේ, වහලා. ළමයි. ළමයි ගෙදර යමුද? ගෙදර යමුද දුර යන්නත් තියෙනවා. 1931 දී පිහිට වූ පළමු රාජ්‍ය මණ්ඩල සභාවේ ප්‍රථම කතානායකවරයා ලෙස තේරීපත් වූ තරුජනගෙන යවන මම මොනවා හරි කියනවනේ. තේරීපත්යේ පාත සඳහන් කුමන දේශපාලන? ශ්‍රීමල් ඩී.බී. ජයතිලක. නෑ මං හිතනවා මේ වෙලාවේ මම උත්තරයක් දෙන්න යන එක සුදුසු නැහැයි කියලා. ඒලා උත්තර දෙන එක රිස්ක් එකක් කියලා. රිස්ක් එකක් කියලා මට හිතෙන්නේ. Crew Macaron, Donomo, Nanny, SWRD, Bandaranaika. මට හිතෙනවා ඇතිනේ ටිකක් දුරාව ඇතිනේ ඇතිනේ. ඔව් නිකන් මොකටද නිකන් නේ ලොකු රිස්ක් එකක් ගන්න නේ. ඕනුවට උඩ රිස්ක් ගන්න. නෑ. එහෙම එකක් තියෙනවා මචං. ඔබ එහෙම රිස්ක් ගත්තේ නෑ මේ තරගය. ඔබ ඉතාමත්ම සූක්ෂම සහ තීක්ෂණ ලෙස තරගෙට. හරි? ඒක හරිම සූක්ෂම සහ තීක්ෂණ ලෙස ඒ විතරක් නෙවෙයි හැම ප්‍රශ්නයක්ම හොඳට ඔබ එක්ස්ප්ලেইন කරනවා. හරි? උත්සාහ කරපු විදිහ, ඒ ප්‍රශ්නයට අප්‍රෝච් කරපු විදිහ හරිම විශිෂ්ටයි. ඒ අතින් අපි හරි සතුටු වෙනවා. ඒකෙන් අපිට ගොඩක් දේවල් බලාගෙන ඉන්න දරුවන්ට කියන්න පුළුවන්. ඒක අපිට අමතක කරන්න බෑ මෙතෙන්ට ආවට පස්සේ. So what's your final decision? අයින් වෙන හිතෙන්නෙත් නෑ. හිතෙන්නෙත් නෑ මේකට උත්තර ඒ දෙන්න වුණාට වගේ. මං අයින් වෙනවා. ඒක හරි ෂෝක්. අයින් වෙන්න හිතෙන්නේ නෑ. නමුත් මම අයින් වෙනවා. කියලා අන්තිපාරම ප්‍රශ්න කියවනවා. අන්තිපාරම ප්‍රශ්න කියවනවා. අන්තිම පාට ප්‍රශ්න කියවා. 1931 දී පිහිට වූ පළමු රාජ්‍ය මණ්ඩල සභාවේ ප්‍රථම කතානායකවරයා අපේ සභාපතිතුමා ලෙස තේරීපත් වූ පත් සඳහන් දේශපාලන ශ්‍රීමති ඩී.බී. ජයතිලක, ඒ.එෆ්. මොළමුරේ, ඩී.එස්. සේනානායක, එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මං ඉවත් වෙනවා. මේ ඉවත් වෙනවා. ජීවිතයට කෝටියක්